අපි ලයිව් යනවා Facebook එකේ. පන්දු 6. අසිදු විකට් දෙකයි බෝල 6යි. විකට් දෙකයි තියෙන්නේ බෝල 6යි. කකුල් දෙක අස්තර දාපන්. කකුල් දෙක අස්තර දාපන් හයියේ. මානේෂ් මේක දිනනවද? बोल है कोवर है फील्डर्स किया गहना मानेज फील्डर्स 10ක් ඉන්නවද 10 ඉන්න පුළුවන් පන්දු 6යි විකට් දෙකයි තියෙන්නේ සචින් ලියනගේ අම්පයා කවුද අම්පයා මිලින්ද සදරුවක් බෝල 6යි විකට් දෙකයි white ball ලකුණු දෙකයි යා බෝල් එකයි ලකුණු 3යි බෝල එකයි ලකුණු 3යි not out බෝල දෙකයි පුදුු බෝල කීයද බෝල කීයද බෝල 3යි ලකුණු කීයද බෝල 3යි ලකුණු 5යි තව බෝල 3ක් තියෙනවා බෝල 4යි ලකුණු 6යි last ball last wicket last ball last wicket last ball last ball ලකුණු 6යිද ලකුණු 6යිද 6යි කිටි ලකුණු 5යිද 6යිද ලකුණු 6යිනේ සචි ලකුණු 6යි last ball last wicket out නෑ ඒක out නෑ live Facebook live
Facebook live. ලකුණු කීයක් ගහන්න ඕනේද? ලකුණු 8ක්. බලන්න බෑ ලයිව් ඉන්නේ බා. ලකුණු 8ක් ටෝටල් නේ. බැට් එක ෂෝට් නෑ බං බැට් එක ඇවිල්ලා තිබ්බේ. ලකුණු 8ක් අහන්න ඕනේ. මේක දිනනවද? මේ අර නිලියක් ඉන්නවා නිලියගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි මේ ඉන්නේ. සුමති සම්මානයේ ජනප්‍රිය නිලියගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි මේ ඉන්නේ. අනුරාධපුර පැත්තේ. දනුකට ආක්‍රම ලකුණු 8ක්ද ගහන්න ඕනේ. පුළුවන්ද? හරි බලමු එන. සචින් චතුරංග ගේමට ඇවිල්ලා දිනා ඉස්සරහම ෆීල් කරන්න. ලකුණු 8 බේරන්න. ලකුණු 8යි. ජයග්‍රහණ විකට් දෙකක් අතතිව ලකුණු 8යි. ලකුණු දෙකක් ගියා අවස්ථාවේදී වයිඩ් එකයි ලකුණයි. ලකුණු දෙකක් ගියා ලකුණු දෙකක්. ලකුණු දෙකක් ගියා. ලකුණු දෙකයි. සචින් ලියනගේ දෙවෙනි පන්දුව. බෝල එකයි ලකුණු 3යි. බෝල එකයි ලකුණු 3යි. බෝල එකයි ලකුණු 3යි. පන්දු 5යි ලකුණු 5යි. පන්දු 5යි ලකුණු 5යි. සචින් ලියනගේ දී වෙන පන්දු වීමට. පන්දු 4යි ලකුණු 4යි. පන්දු 4යි ලකුණු 4යි. පන්දු 4යි ලකුණු 4යි. පන්දු 4යි ලකුණු 4යි. සචින් ලියනගේ දිවෙන පන්දු යවීමට. පන්දු 4යි ලකුණු 4යි. මේ ප්‍රේක්ෂකයන් කලාකාරී පන්දු 4යි ලකුණු 4යි. සචින් ලියනගේ දිවෙන පන්දු යවීමට. ඕය අවස්ථාවේදී බගාරිනවා. මිස්. පන්දු 3යි ලකුණු 4යි. පන්දු 3ට ලකුණු 4යි. තීරණාත්මක තරගයක්. සචින් ලියනගේ. පන්දු 3ට ලකුණු 4යි. සචින් ලියනගේ දිවෙන පන්දු වීමට. දැවි යනවා මේ අවස්ථාවේදී. දැවි යනවා. එක විකට් එකයි අවශ්‍ය තරගය ජයග්‍රහණය කිරීමට. පන්දු 2ට ලකුණු 4යි. පන්දු 2ට ලකුණු 4යි. සිරිල්ලයි පන්දු 2ට ලකුණු 4යි. දිනයිද කවුද දිනන්නේ? දිනයි. කවුද දිනන්නේ? ෆයිනල් නේ. ඒක තමයි. මේ ලයිව් එකේ ඉන්නේ. පන්දු 2ට ලකුණු 4යි. පන්දු 2ට ලකුණු 4යි. පන්දු 2යි. තව එක විකට් එකක් තියෙන්නේ. 2ට 4යි. තව එක විකට් එකයි. පන්දු 2ට ලකුණු 4යි. දිවෙන පන්දු සචින් ලියනගේ. ඉතාලම බාර කෙල කරන මේ අවස්ථාවේදී දෙවන ලකුණ ගන්නවා. ජයග්‍රහණය
කරනවා සචින් ලියනගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා සුපර් ඕවරේ ජයග්‍රහණය කරනවා සුපර් ඕවරේ ජයග්‍රහණය කරනවා විශිෂ්ට ජරක ජයග්‍රහණයක් ඒ අවස්ථාවේදී සචින් ලියනගේගේ අති විශිෂ්ට ජයග්‍රහණයක් සකිත් හරි සච් ඒ කොයින්ද උදිද සචින් උදිද වාදාන් නෑ මේ අපි ටොස් දිනුද අපි බැට් කරනවා හරි ඩිසිෂන් එක ගත්තා ඩිසිෂන් එක ගත්තා දැන් අපි සයින් කරා එක ඩිසිෂන් එක ගත්තා අපි බෝල් සකිත් යූ එහෙම වීඩියෝ කරලා දිගේ Baik. Komentar kekian na? Ah. Live. මනුජ මාවත් යුගා කෑවා නේද? අලන්නකො ලකුණු 4ට 4ක් තිබ්බේ. सेमी फाइनल मैच එක ස්කෝරයක් තියෙන්නේ සචින් ලියනගේ එනවා सेमी फाइनल मैच එකේ ස්කෝරේට පට්ට ප්‍රෙෂර් බෝල් කරේ පට්ට ප්‍රෙෂර් බෝල් කරේ You guys, as usual, have as usual have. Hatra kami there. Kalau semi final match ke, bola hayai wicket dega. सचिन लेने की टीम में गई अभी मिरांडो क्रिकेटर्स की टीम में गई अब वालों को देने के लिए काकुले दिया पैक्टर क्यों तो आई रहा है මේකේ වද්දලල්ලා දැලේ වද්දලල්ලා දැලේ වද්දලල්ලා නෑ නෑ දැලේ වදිනොත් කෙලින් ඉස්සරහට යන්නේ මේ කකුලේ දුරට පත්තර යනවා බෝලේ වෙගෙන් එන්නේ දග්ගල වදිලා ඔහොම ඉස්සරහට වෙන්නේ Oh
करना आइए बोले बोल क्या सचिन लेने के पांदुर पार दिए मटे वाइट बॉल लखनऊ देखा है बॉल बिंदु आई आउट ने एक तो බෝල 1යි ලකුණු 3යි සුපෝරේ යන්නේ මේ වෙලාවේ බෝල 1යි ලකුණු 3යි සචින් ලියනගේ පන්දුට පාර දීමට වෙලා ඉන්නවා බෝල 2යි ලකුණු 4යි जगह पढ़ना ඔළුවට දාන්න එපා බෝල 3යි ලකුණු 5යි බෝල 3යි ලකුණු 5යි ලයියක් කියන්නේ බෝල අතාරින්න එපා Mas bounce. बोल 4යි ලකුණු 6යි. ලකුණු 6යි बोल 4යි තව බෝල් දෙකක් ඉදිරි. බෝල 5යි ලකුණු 7යි. ලකුණු කීයද? सचिन लखनऊ की 7යි නේ 7 ලකුණු 7යි ලාස් බෝලේ සුපෝරේ යන්නේ 7 ලාස් බෝල් බලමු මොකද වෙන්නේ කියලා मिस फील्ड එකක් ලකුණු දෙකක් දීව අන්තිම බෝලෙට ලකුණු 9යි ලකුණු 10යි ඉලක්කයක් සුපෝරේ ශ්‍රී ලංකා ටීම් එකට ලකුණු 10ක් අවශ්‍යයි අපි බලමු කවුද ශ්‍රී ලංකා ටීම් එකේ මිරන්ඩෝගේ ටීම් එකෙන් ආන්දෝර පහර දීමට ඉන්නේ කියලා සචින් චතුරංග अंबे कमेंटेरी था तुमने बोल हायर ලකුණු 10ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා බලමු කුමක් සිදු වේද කියලා
මොකද එන්නේ මැච් එකේ? ගහයිද? ඕමාරි ගාම බලමු. මම හිතන්නේ පන්දු යවන්න හදන සචින් ලියනගේ. yes Namanya Kino. Oke, 11 haki. Abang memang yang penting. කැට් එක මචං තුතු යන්නේ හොඳේ පරිස්සමට ට්‍රිප් වෙනවා ඔගේ හොඳේ එජ් වෙනවා ඔගේ එජ් වෙනවා මෙහෙට නම් බැට් එක ගන්න එපා. ලකුණු 10ක් අවශ්‍යයි. බෝල 6ට. සචින් ලියනගේ පන්දු යෑමට සූදානම්. ඔගේ එජ් වෙනවා මේක ත්‍රිපා Kalau pandu yang Sudana. Boleh lakun wai. Sehingga peluang kepada එක විකට්ටුවක් දැවි යන අවස්ථාවේදී රන් අවුට් එකක්. ලකුණු 2යි බෝල් 2යි. Dumia ibarat kata Dumia. තව බෝල් 4කට ලකුණු 8ක් අවශ්‍යයි. බෝල 4ක්. බෝල 4ට ලකුණු 8ක් ඕනේ. Dumia. මේක අවුට් එක පෙරදි. විකට් නෑ එක විකට් එකේ තියෙන තව. Dumia පරිදිච්ච මැච් එක අරන් දීපන්. බෝල 4ට ලකුණු 8ක් අවශ්‍යයි. බෝල 3ට ලකුණු 7ක් අවශ්‍යයි. බෝල 3ට ලකුණු 7ක්. බෝල 3ට ලකුණු 7ක් අවශ්‍යයි. බෝල 2කට 1 ලකුණයි අවශ්‍ය. බෝල 2කට 1 ලකුණයි. බෝල 2කට 1 ලකුණයි අවශ්‍යයි. බෝල 2කට 1 ලකුණක් අවශ්‍යයි. බෝල 2කට 1 ලකුණ අවශ්‍යයි. තාමත් තීරණාත්මක තරගයක්.
ගෝල දෙකට එක ලකුණක් අවශ්‍යයි. බලමු කුමක් සිදු වේද කියලා. මැච් එක ඩ්‍රෝ වෙනවා ඒ අවස්ථාවේදී ආයෙත් මැච් එක ඩ්‍රෝ වෙනවා. මැච් එක ඩ්‍රෝ වෙනවා. එක බෝලයකුත් ඉදිරි විකට් දෙකක් යනවා. හරි මැච් එක ඩ්‍රෝ. මැච් එක ඩ්‍රෝ. මැච් එක ඩ්‍රෝ. ගෝල හතරක දැන් සුපෝර ඩ්‍රෝ වෙනවා. සුපෝර ඩ්‍රෝ වෙනවා. බෝල හතරයි දැන් එක විකට් එකයි. මැච් එක ඩ්‍රෝ. මැච් එක ඩ්‍රෝ. එකයි තිබ්බේ මැච් එක ඩ්‍රෝ. මැච් එක ඩ්‍රෝ. බෝල හතරයි එක විකට් එකයි. ෆස්ට් බෝල් මේ ප්‍රවීන් ඒව රෙකෝඩ් කරලා බලන්න. නැත්තම් කේස්. තාමත් තීරණාත්මක තරගයක් යන්නේ. චතුර මදුරංග अब बोले तो ठीक है එයා බේල් කිව්වේ නෑ. අපේ බේල් කිව්වේ හරියට බලන්න හිටපන්. බේල් දියුම් සුපෝර අම්මෝ මරාගෙන ඉන්න. නැත්තම් ඕ අනිත් පැත්ත බේලේ තිබි අවුල නැහැ ඕ ඒක පල්ලෙහාට දාන්න ඕවා ලෙඩ බෝල හතරයි එක විකට් එකයි දෙවෙනි සුපෝරේ නෙමෙයි අත්තටම පළවෙනි සුපෝරේ සම වුණා टीम डिस्कशन एक බලමු අපි බලමු දෙවෙනි සුපෝරේ දෙන්නේ කියලා බෝල හතරයි දාන්නේ එක විකට් එකයි තියෙන්නේ ඔව් පන්දු सचिन लेने की पंद्या मैंने वाइट पांडुआ कैसे वाइट पांडुआ कैसे साधारण करना अब बोला इधर मौका तो वाइट पांडुआ अंपायर स्कोर वाइट पांडु वाले समाधान करना कल aku nak dua nama ya ikal aku nai na aku nu dekai boleh kai aku nu dekai ඉවරයි විකට් එක දාවි ගියා දැන් ලකුණු 3ක් අවශ්‍යයි බෝල 4කට නම් මෙතනට වැටෙන්නේ අයි හරියට මෙන්න මෙයා බඩ බැට් එකට වැටුනේ නෑ මෙතනට වැටෙන්නේ වයිට් නෑ බෝල් බැට් එකට තමයි වයිට් නෑ බෝල් මම ඔව් අවුලක් නෑ මොනවා කරන්නේ මම දැක්කේ අරගෙන මෙන්න මෙතන හරියට අතු ඉර ගාව මෙන්න මෙතන මම මෙතන හිටියේ ටොක් ගාවට වයිට් නෑ
වයින්න. ඒ වයින්න. ඔව් ඒක ඉතින් ගිෆ්ට් මොකද ඉර ගාවම වැටුනේ. මෙන්න මෙතන වැටුනේ හරියට. මේ ඉර ගාවම වැටුනේ. හනිබනි ඔයාට අද මැච් එක මිස් වුණානේ. අද තීරණාත්මක මැච් ටිකක් යන්නේ. ගේමට ගේම සෑහෙන්න දැන් සුපර් ඕවර් දෙකේ අහන්නේ. 1 2 3 4 වෙනි සුපර් ඕවරේ මං හිතන්නේ. බෝල 4ට ලකුණු 3ක් අවශ්‍යයි. සචින් ලියනගේ පැමිණලා ඉන්නවා. පන්දුවට පාර දීමට. සචින්ගේ දිනේද අද බලමු. චාන්සස් ගොඩක් ආවේ ටීම් එකට. සචින් ලියනගේ ඇවිල්ලා ඉන්නවා පන්දු 4කට ලකුණු 3ක් ලබා ගන්න ඕන ජයග්‍රහණය සඳහා. පන්දු යවන්නේ කවුද? නෑ ලකුණු දෙකයි. අයි මෙතන දෙකක් දිව්වා. තුන්වෙනි බෝලට අවුට් උනේ. ලකුණු දෙකයි. සචින් ලකුණු දෙකයි හරි. බොරු කියන්න ඕනේ මේ. ලකුණු 3ක් අමාරුයි කියලා සචින් හිතනවා මේ අවස්ථාවේදී. සචින්ට ඒ තරම් දෙවන්න තීරණයක්. මොකද විකට් එකයි තියෙන්නේ. විකට් එකයි තියෙන්නේ ලකුණු 3ක් අවශ්‍යයි. බලමු. මේ පීඩනය තම දැඩි පීඩනයක මේ අවස්ථාවේදී. පන්දු යයිමේ කුම් සංජය පන්දු පහර දෙන්නේ සචින් ලියනගේ. බලමු බෝල 4 ලකුණු 3ක් අවශ්‍යයි. අද ක්‍රිකටර්ස්ලා ගොඩක් අය ඇවිල්ලා නැහැ. ටික දෙනා ඉන්නේ. බෝල 1 ලකුණු 1යි. තව බෝල 3කට ලකුණු 2ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. බෝල 3කට ලකුණු 2ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. ක්‍රීඩාත්මක තරගයක් බලමු මොකද වෙන්නේ කියලා. බෝල් 2යි ලකුණු 2යි. තව 1 ලකුණ අවශ්‍ය. බෝල් 2ක් ඉදිරි 1 ලකුණක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා සකින්ලට. යාබේ වයින්දිය. ලකුණ අවශ්‍ය බෝල් 2ක් ඉදිරි. ඒ අනුව සචින් ලියනගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඒ කට්ටිය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනවා. අවසන් තරගයේ තියෙන්නේ සචින් ලියනගේ කණ්ඩායමයි සිරිල් අයගේ කණ්ඩායමයි ෆයිනල් එක. මේ තිබ්බේ සෙමි ෆයිනල් එකේ සුපර් එකේ. Saja. Ini mai. Aman ganno. චතුරයි ගන්න. ටීම් එක නැති පළවෙනි ෆයිනල් එක. ඔව්. අලුත් බෝල ගන්න. දැන් ෆයිනල් එකට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිකට් කණ්ඩායම එළියට ගියා. හනීබන් සචින් ලියනගේ මොකද වෙන්නේ? දිනුනා. සිරිලයි මොකද හිතන්නේ? මේ කට්ටිය ආන හනීබන් ආන මේ සිරිල් අයියා ෆයිනල් එකේ විලද කියලා. පොළු තියලානේ. පොළුකාරයා. ඔව්. වැරදි නැහැ. මම දැම්මා.
සචින් ලියනගේ නෙමෙයි ජයග්‍රහණය කරන්නේ සිරිල්ලයි. බෝල් සිරිල්ලයි සිරිල්ලයි ඒ බෝල් ඇයි ඇයි යසේ සිරිල් පළවෙනි පන්දුව පන්දු ඇවීමට සූදානම් ටින් එක ඇතුලේ බෝල් ටින් එක්කෝ පොඩ බලපන් මන් මේක පරණ බෝල් අලුත් බෝල් එක. බෝල් ටින් එක බලන්න සිරිල් අයියා මතක් කරා කියන්නේ ඔබ පොළු තියලා ඉවරලා කොහොමද මේ මනුස්ස ටීම් එක හදාගන්නේ බලපන් ඉන්නේ 8 දෙනයි මේ ඔබ නැතුව 8යි ඉන්නේ ඔයගලන්ට 8 දෙනෙක් ගහන්න පුළුවන් ඒ අපි 8ක් ඉන්නවා 8 ඉන්නවද ඒගොල්ලෝ ඊයක් ඉන්නවද 8 ඉන්නවා මේ අක්කඩලා Tutuy මේ සිරිල් විශේෂ ක්‍රීඩකයෙක් කියලා තියෙනවා අපිත් එක්ක එකතු වෙලා මේ අවස්ථාවේදී චූටි මල්ලි ඇවිල්ලා ඉන්නවා. ඉවෙන්ට් එකක් නිසා අතන පරක් වුණේ අපි කවද්ද මේ 17 ජනවාරි 17 ජනවාරි 17 සීරීස් එකට එනවා දැන් ඒකට වෙනම ලස්සන වීඩියෝ එකක් කරලා එවන්නම් අනිවාර්යයෙන් එනම් එයා ඉස්සරහට දාන්න හර්ෂ කපින් චතුරංගගේ වීඩියෝ එක ඔය චූටි මල්ලිත් ඇවිල්ලා ඉන්නේ බොයිස් මැච් එක පටන් ගමු. හරි පටන් ගමු. හරි. අපෝ බලන්න. එන්නේ නැද්ද බැට්ස්මන්ලා කවුද එන්නේ බැට්ස්මන්ලා? කියන්නේ කොහොමද? කාටද? ඌ දැන් කියන්නේ ඇවිලින් ඉන්න එකට. චලින් සහ චතුර තමයි ඕපනින් බැට්ස්මන්ලා විදිහට සචින් ලියනගේ ටීම් එකේ පැමිණෙන්නේ. පළවන අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් නොමැතිව ක්‍රීඩා කරන. ඉතින් පිට දහවතාවක් ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අර්ධ අවසන් පූර්ව වටේදී ඉවත් වෙනවා සුපෝව දෙකක් සමගින්. ඉතින් මේ සුපෝව දෙක ජයග්‍රහණය කළ සචින් ලියනගේ කණ්ඩායම ඔවුන් සමග කරට කර තරග වදින්නේ සිරිල් අයියාගේ කණ්ඩායම. පන්දු වාර 5ක් ක්‍රියාත්මකයි. පන්දු 4යි ඕවරේට. ඒ කියන්නේ ඉනිමට පන්දු 20යි. පළවෙනි පන්දු ඕවරය ක්‍රියාත්මක වන්නේ ගවිතු විසින්. පළවෙනි පන්දුවම වයිට් පන්දුව මේ අවස්ථාවේදී ලකුණු කරා පැතිමාරු කරගන්නවා. ඒ සමගින් ලකුණු 2යි. ලකුණු 2යි. චාලින් පන්දුවට පාර දෙනවා. ඊටම ජක්ස්වලා ඉක්මන ලකුණ සරදි වෙනවා. ලකුණු 3යි පන්දු 1යි. ලකුණු 1යි ලකුණු 3යි පන්දු 1යි. හොඳ පන්දුවක අවස්ථාවේදී ගවිතුගෙන් පන්දු 2යි ලකුණු 3යි.
ඒ අවස්ථාවේදී දැවී යාමක්ද? දැවී යාමක් ඇස්සේ ලකුණු කරනවා විනිසුරුතුමා විසින්. ඒ අනුව පළවන කඩුල්ල පිටවැටෙනවා සචින් ලියනගේ කණ්ඩායමේ 4 වන පන්දුවේදී. පන්දු 4යි ලකුණු 3යි. බෝල 3යිද? බෝල 3යි ලකුණු 4යි. බෝල ලකුණු 3යි. ලකුණු 3යි. අන්තිම පන්දුවද? ඉතාමත් දාගාකාරේ 6යි පාරක් දැවැන්ත 6 පාරක් චලින්ගෙන් ගවිදුට ලකුණු තත්ත්වයේ ලකුණු 9යිද 10යිද 9යි. පළු පන්දුවාර අවසානයේදී ලකුණු 9යි. සචින් ලියනගේ කණ්ඩායම. සචින් මේ වෙලාවේ වට බෝල 4යි. බෝල 4යි. ඕස් 5යි. බෝල 20යි ඉනිමෙට. තව තියෙනවා 16ක් තියෙනවා. සිරිල්ලය තමයි වට පන්දු යවන්නේ මේ අවස්ථාවේදී සචින් ලියනගේට. ලකුණු 10යි. තවත් පාරක් කෙල කරන බැස්තාවයි ලකුණු 4ක් කරන්න වෙනවා. ලකුණු 4යි. පන්දු රකින්නන්ගේ දුර්වලතාවය හමුවේ ලකුණු 4ක් ලබා ගන්න සචින් ලියනගේ. ඒ අනුව ලකුණු 14යි. පන්දු 1යි. ලකුණු 14යි. එක පන්දුවයි. සිරිල්ලා යදී වෙන පන්දු වීමට. ඔය තාමත්ම මැනවින් එක ලකුණක් ලබා ගන්න සචින් ලියනගේ. පන්දු 2යි. පන්දු 2යි. ලකුණු 4යි. විශිෂ්ට පහරක් අවස්ථාවේ නැවත දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශනය කරනවා සිරිල්ලාය කණ්ඩායමේදී. ඒ අනුව ලකුණු තත්ත්වය කීයද? ලකුණු 17යි 18යිද? 17යි 18යි. ලකුණු 18යි. ලකුණු 18යි. ඊළඟ පන්දුව සිරිල්ලාය වෙත චලින්. තවත් බාරක් කෙල කරන අවස්ථාවේදී එක ලකුණක් කරා පැතිමාරු කරගන්න මින්නේ සමගින් ලකුණු 19යි. පන්දු වාර අවසානයේදී සචින් ලියනගේ කණ්ඩායම. නදුන් ජයමාන්න තමයි මීළඟ පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ. නදුන් ජයමාන්න චලින්ට ඉතා දුර්වල පන්දු රැකීමක් නිරත වෙනවා මේ අවස්ථාවේදී සිරිල්ලාය කණ්ඩායම. ඔය අසයි පෙළලා දෙවුදු පන්දුවක් රැක ගන්න අවස්ථාවක් නැහැ. අවස්ථාවේදී රැක ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ අනුව සමගින් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා සචින් ලියනගේ පිත්ත ක්‍රියාත්මක ක්‍රීඩ සූදානම්. දෙවෙනි පන්දුව. ඉතින් බාර කෙල කරනවා මේ අවස්ථාවේදී ගවිදු එල්ල කරන්නේ නැහැ. කඩුල්ලේ වදින්නේ. ඒ සමගින් තව ලකුණක් අවස්ථාවයි ලබා ගන්නවා. ලකුණු සංඛ්‍ය 22යි. තුන්වෙනි පන්දුව නදුන්. බාර කෙල කරන ඉතාමත්ම හොඳ පන්දුවක්. චලින් දෙවි යනවා. ඒ සමගින් පිටියට පැමිණෙන්නේ නදුන් බදුගේ. බෝල එකයි තව. ලාස්ට් බෝල්. ලාස්ට්. තව එක පන්දුවක් තිබෙන්නේ නදුන් ජයමානට පන්දු යවන නදුන් බදුගේට. නදුන් බදුගේ කියන්නේ ඉස්සර ඉතාමත්ම රසිකාවියන්ගේ හද ගැස්ම තමයි කාමා
කප් එකේ හිටපු නදුන් බදුගේ. එය උරහිසට උඩින් ගිය පන්දුවක්ද නැද්ද යන්න වගේ මේ අවස්ථාවේදී පොලි තර්කයක් යනවා. විනිසුරු ඒක නිෂ්ප්‍රභා කරනවා. අවසන් තීරණය විනිසුරුවන්ගේ තීරණයයි. ඒ සමගින් පන්දුවාරය අවසන් වෙනවා. පන්දුවාරය අවසන් වෙනකොට ලකුණු තත්ත්වය සචින් කීයද? 22යි. පන්දුවාර 3යි ලකුණු 22යි. ඔයගොල්ලෝ දන්නේ නැති ගේමින් ජොන්ටි කියලා ඉන්නවා කෙනෙක් YouTube එකේ. මෙන්න එයා තමයි බෝල් කරන්නේ. ගේමින් ජොන්ටි නදුන් බදුගේට. දැවි යනවා! නදුන් බදුගේ දැවි යනවා! දක්ෂ පන්දුවක් ඒ අවස්ථාවේදී. නෑ දැවි යන්නේ නදුන් බදුගේ. ඒ අනුව මීළඟ පිතිකරු වෙන්නේ හෙලංක ෂූස් අධිපති ලෝචන හෙලංක අනුරාධපුරයේ සිට පැමිණෙන්නේ මේ තරගයේ උදෙසා පමණයි. අනුරාධපුර පැවතෙන් එන්නේ ලෝචන හෙලංක. දක්ෂ රංගන ශිල්පිනියගේ පෙම්වතෙක්. ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියගේ පෙම්වතෙක් තමයි ලෝචන හෙලංක කියන්නේ. අනුරාධපුරවරේ හිටින. බලමු අපි ඔහුගේ දක්ෂතාවය. ලකුණු 22යි. වයිට් පන්දුවක්ද? විනිසුරු නිහඬද? වයිට් පන්දුවක්ද? වයිට් පන්දුවක්. ඒක වයිට් පන්දුවක්. ඒ සමගින් අතිරේක ලකුණක් එකතු වෙනවා සචින් ලියන කණ්ඩායමට. ඕම අවස්ථාවේ හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී. දැවියයිද? ඉතාමත්ම හොඳ පන්දුවක්. ඉතාමත්ම හොඳ පන්දුවක්. හොඳ පන්දු දෙකක් මේ අවස්ථාවේදී ගේමින් ජොන්ටි දැම්මා. ලෝචන හෙලංක මේ පන්දුව නිදල්ලේ යයිද? ට්‍රයි පාර කැල කරනවා. ලකුණු නෑ. ඉතා දක්ෂ පන්දු ඕවර එක අවසානයේ අපි දකිනවා ගේමින් ජොන්ටි. දක්ෂ පන්දු ඕවරයක්. ඉතාමත්ම දක්ෂ පන්දු ඕවරයක්. නිලකුණු පන්දු 3ක්. පිට නිලකුණු පන්දු 3ක්. දෙවියන්ව අවශ්‍යම කඩුල්ල දෙවියන්ව සතින් ලියනගේ කණ්ඩායමේ අත්‍යවශ්‍යම කඩුල්ල දෙවියනවා. ඒ සමගින් 4 කඩුල්ල බිඳ වැටෙනවා. අන්තිම පන්දු වාරයේ තමයි ක්‍රියාත්මක වීම නියත. සචින් ලියනගේ කඩුල්ල ඉතාමත් වටිනා කඩුල්ලක්. දැන් සිරිල් අයියාගේ කණ්ඩායම ඉතා ප්‍රබල තත්ත්වයක ඉන්නවා. ලකුණු 23යි. අවසන් පන්දු ඕවරය ක්‍රියාත්මක කරන්නේ කවුද? හර්ෂද චරිත්ද? හර්ෂ තමයි අවසන් පන්දු ඕවරේ ක්‍රියාත්මක කරන්නේ සිරිල් අයියා කණ්ඩායමේ. අවසන් පන්දු ඕවරේ ක්‍රියාත්මක කරන්නේ මේ නවීනුත් ඉන්නවා අපිත් එක්ක සෙල්ලම් කරනවා. ලකුණු 23යි. අවසන් පන්දු 4. ලෝචන හෙලංක. ඔබගේ අතේ තමයි මේ තරගයේ තිබෙන්නේ. පන්දු 4යි. ලකුණු 23යි. දෙවි යනවා පළවෙනි පන්දුවෙන්ම ඉතාමත් දුර්වල පහරක් අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ ලෝචන හෙලංක. තව පන්දු 3යි තිබෙන්නේ ඉනිම අවසන් වීමට. සචින් චතුරංග තමයි මීළඟ පිතිකරු පැමිණෙන්නේ. පන්දු 3යි අවශ්‍ය. ඉනිම අවසානයේදී ලකුණු 23ක් ලබාගෙන දෙන සචින් ලියනගේ. දැවැන්ත රංගන ශිල්පියෙක් සල්මන් ඛාන්ගෙන් පසුව ලංකා දැකවම ලොකුම බයිසෙප් එකක් තියෙන උහුර තමයි. සචින් චතුරංග. නිපන්දුවක්ද? නෑ නිපන්දුවක් නෙමෙයිලු. නිපන්දුවක් නෙමෙයිලු. ඒ සමගින් සචින් චතුරංග දෙවි යනවා ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත. ලකුණු 23යි.
ලකුණු 23යි. දනුක ඩාර්ක් රූම් අධිපති දනුක තමයි තව පන්දු දෙකයි තිබෙන්නේ දනුක. ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය ෆොටෝග්‍රැෆර් කෙනෙක් තමයි දනුක ඩාර්ක් රූම් කියන්නේ. හර්ෂණ දිවෙන පන්දු වීමට. ඉතාමත්ම ලැබී යනවා අවස්ථාවේදී මේ අනුව හැට්‍රික් පන්දුව යැවීමට නියමිතයි හර්ෂණ. සැලෝන් හීල් අධිපති තමයි මීළඟට පැමිණෙන්නේ බැට් කරන්න. සැලෝන් හීල් අධිපතිතුමා තමයි මීළඟට බැට් කරන්න පැමිණෙන්නේ. සිරිල් අය ඉතාමත්ම හොඳ ෆයිනල් එකක් කොල්ලන් මේ අවස්ථාවේදී ක්‍රීඩා කරනවා. පන්දු 3කින් කඩලු 3ක් ලබා ගනීද? හර්ෂ දිවෙන පන්දු වීමට. වයිට් පන්දුවකින් මේ අවස්ථාවේදී දැවියන්නේ. ඒක වයිට් පන්දුවක්. ඒ සමගින් අතිරේක ලකුණක් එකතු වෙනවා. ලකුණු 25යි නේද? ඔහො අවස්ථාවේදී දැවි යනවා. ඒ සමගින් ලකුණු 25ට සියලු දෙනා දැවි යනවා සචින් ලීනගේ කණ්ඩායමට. සිරිලයි කණ්ඩායම ලකුණු 25ක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ලකුණු 26ක් ලබා ගත යුතුයි සිරිලයි කණ්ඩායම. නිකන් ගැබ්ලින් එකක් ගන්න. ඔයා දාන්නේ වලින්. නෑ ගැබ්ලින් එකක් ගන්නවා. විකට් එකක් එනවා. ස්ලෝ බෝල් ස්ලෝ දෙකක් දාපන්. එහෙම මැච් එකක් ගන්න පුළුවන්ද බං? හැමතිස්සෙම අදින්නේ නෑ. මේකයි ඔයාගේ ඕර විතරනේ තියෙන්නේ. ඔය බෝල් හතර කාලෙලා ඉතුරු ටික වැඩක් නැහැ නේ බං. බෝවරේ තියා ගන්නවා. මම නම් කියන්නේ මේකෙත් දාපන්. මම ඔබ දාපන් නේද? මේ අයියේ අපි පොඩ්ඩක් කතා කරමු. මේක තමයි මොහු තමයි අනුරාධපුර පුරවරේ සිටින්නේ. කිව්වට ඉතින් අහන්නේ නැහැ නේද? අපි ඕක තමයි 17 වෙන්නේ. මතක තියාගන්න. ලකුණු 25. දාන්න ඕනේ. දාන්න එපා. ලෝචන සචින් දාලා වැඩක් නැහැ. සචින් බෝල් හතර පැන්න ගමන් ඉතින් මුන් දෙන්න ඉතුරු ටිකට කොහොමද ගන්නවා. ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. කවුද පළවෙනි පන්දුව ක්‍රියාත්මක කරන්නේ? සචින් ලියනගේද? නෑ. සචින් චතුරංගද? නැත්නම් වෙන ක්‍රීඩකයෙක්ද? ගොඩකට සචින් චතුරංග. මේ පන්දු හතර අතිශය තීරණාත්මකයි.
ලක් එක තියනවා මේ උට ගන්නවා. නිකමට චතුරට දෙන්න ඕනේ නැද්ද? චතුරට. හරි. ලකුණු 25යි නේද රාගට් එක? උදිත් තිරෝස් YouTube channel එකේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගුරුහරුකම් කියලා දෙනවා. අද ඒක left වෙයිද? ක්‍රිකට් ක්‍රීඩකයොත් බලන් ඉන උදිත් තිරෝස් පාඩු පහර දෙන විදිය. සචින් චතුරංග දිනන පළවෙනි පන්දුව. එක ලකුණකින් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. එක ලකුණකින්. ඒ අනුව තව ලකුණු 25ක්ද? ලකුණු 25යි අවශ්‍ය. ඒ මේ අවස්ථාවේ සුබ උපන්දිනයක් විදිහට අපි ක්‍රියාත්මක වෙන ආශාසුරගේ සුබ උපන්දිනයක්. රෑ 12 වෙලා තිනවා සුබ උපන්දින සතුර. සචින් චතුරංග. තාවද දක්ෂ පිටිහරණයක් ඒ අවස්ථාවේදී. දක්ෂ පිටිහරණයක් ලකුණු 2යි. ලකුණු 2යි පන්දු 2යි. උදිත් තිරෝස් මේ පන්දුවට පහරක් එල්ල කරයිද? පහරක් එල්ල කරයිද? YouTube අවකාශයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දුර්වලතා බලන අවස්ථාවේ දෙවි යනවා මේ අවස්ථාවේ උදිත් තිරෝස් පළවෙනි කඩුල්ල දෙවි යනවා. ඒ සමගින් ලකුණු 2යි එක කඩුල්ලයි. YouTube හැක් වුණා, Facebook හැක් වුණාම මෙයා තමයි හුඟක් ඒවා අපිට ලබා දෙන්නේ නදුන් ජයමාන්න. නදුන් මේ ගහලා දෙන නදුන්. නදුන් ජයමාන්න. තව පන්දු 2යි නේද? 3යිද? සචින් චතුරංග ඉතා හොඳ රිද්මයකින් පන්දු යමිනට මේ අවස්ථාවේ අපි දකිනවා. මේ අවස්ථාවේදී ඔහුට ආබාධයක්ද? කොන්දේ ආබාධයක් කියලා පේනවා අපිට මේ සචින් චතුරංගගේ. සචින් චතුරංග ආල්මාතාදි මේ අවස්ථාවේ ඔහුට සුබ උපන්දිනයක් කියලා අපි LMF පවුල මේ අවස්ථාවේ විශ් කරනවා. සුබ උපන්දිනයක් ඒවා. 40 වෙනි ජන්මදිනයේ සමරනවා චතුර. මැච් එක ගන්න ඔක්කොම වෙන්න එපා. සැලොන් හීල්ස් ප්‍රයිවට් ලිමිටඩ් උත් බලන් ඉන්නවා වොචින් ලයිව් එක. තව කීයක් අවශ්‍යද ලකුණු? 23ක් ඕන. පන්දු යවීමට නියම ලැබෙන අවස්ථාවේදී උපන්දිනය සමග පළවෙනි පන්දුව ඔහුට පුළුවන් ද මෙය විශ්ව කර්මයක් කරන්න. බලමු. බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදිහට සචින් ලියනගේ ලබා දෙන චතුරට පන්දු ඕවරය. නදුන් ජයමාන්න තමයි ඉන්නේ. ඔහු ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක්. ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් නදුන් කියන්නේ. බර්ත්ඩේ බෝයි ගෝල් දානවා. බර්ත්ඩේ බෝයි. චතුර මේ අවස්ථාවේ පන්දුර කැඩීමේ අවස්ථාවක් නැහැ. ඉතාමත්ම හොඳ පන්දුවක්. ඉතාමත්ම හොඳ පන්දුවක්. ඉතාමත් දක්ෂ පන්දුවක් ඇත්තටම දක්ෂ පන්දුවක්. ඔහුගේ කාර්යභාරය මේ අවස්ථාවට ඉටු කර අවසන්
ඉතාමත්ම හොඳ පන්දු තුනක් ඔහු යවා තිබෙනවා. අවසන් පන්දුව විකට් කරන්න. අවසාන පන්දුව අවුට ඔව් ඉතාමත්ම චතුර පුළුවන්ද ඔහුට ඉවර කරන්න හොඳට පන්දුව ආරය අවස්ථාවේ ලයිව් එක බලන්න ගන්න බැරි පිටිවසර බෑනේ මම ගන්න බෑ එක මාත් එක්ක සත්‍යය ගන්නවා. හිට් ටිකට් නෙමෙයිද හිට් ටිකට් නෙමෙයි විනිසුතුමා එක අවුට්ද අවුට් නෑ හැබැයි රන් අවුට් එකේ බේල් එක පොඩක් එහෙම මෙහෙම ගියා නේද ඔයා කියන්නේ එක හිට් ටිකට් කියලා මම නැත්තම් දැක්කේ මම මේ ලයිව් එක බලන්නේ මගේ මුණ දිහා බැලුවා. අනේ ඇඟිලා බැට් එක ඇතුලේ ගම මගේ මුණ දිහා බැලුවා. ඒ කරන්න. තව කීයක් ඕනේද නතු? කවිස්සක් ඕනේ. පන්දු 12ට ලකුණු 20යි. පන්දු 12ට ලකුණු 20යි. මේක තමයි තීරණාත්මක පන්දු ආරය. සචින් ලියනගේ ඔහුගේ තියෙන දක්ෂම පන්දු යවන්න තමයි මේ අස්ත ක්‍රියාත්මක වෙන්නේ. සෙල්ලම් කරමු. කියපන් අම්පයා. ඔව් මාර වටිනේ ඒක. ඕන්නේ කොහමද? පන්දු 12කින් ලකුණු 20ක්. සචින් ඉස්සරහා ගන් ඇදල්ලනවලු මේ හනිබණී කියලා. දක්ෂ බන්දුවක් රෝෂණ දැවි යනවා මේ අවස්ථාවේදී. දැවි යනවා. ඉතාමත්ම හොඳ පන්දුවක් සචින් ලියනගේකින්. ඒ අනුව පන්දු 11කින් ලකුණු 20ක් අවශ්‍යයි. ඔයා බොරුවට දගලනවා කියලා මේ හනිබණී කියනවා. දැන් කියන්නේ ඒක කලින් විකට් එක දුන්න තුනට එක ලැබුණා. මට කියන්න බෑනේ මම අම්පයා මෙතන ඉන්නේ. ලංකා එකේ ආරම්භක පිතිකරු තමයි මේ ගවිදු කියන්නේ. ගෘහස්ත ක්‍රීඩාවේ ඉතාමත් ජනප්‍රිය කණ්ඩායමක් ලංකා. ඉතාමත් හොඳ බන්දුවක්. ඉතාමත් තීරණාත්මකව පන්දු රැකීමක් ඒක කඩුල්ලේ වැදුනා නා. චරිත් ගාල්ලගේ තමයි පිටියට වෙවිසෙන්නේ පළවෙනි පන්දුව පාදින්න. චූටිතුව මස් කඩේ හිමිකරු තමයි පන්දුවට පාර දෙන්නේ. අමාත්ම ඩිෆෙන්ස් එකක් එක ලකුණකට සීමා වෙනවා. මේ සමගින් ලකුණු කීයද කවිදු? ලකුණු 18යි. 18යි. අයි කොයිද මන් 18 ලකුණු 18ක් අවශ්‍යයි කියලා කියන්නේ. සචිලීනගේ. දැන් යනවද? නෑ අවස්ථාවේදී. ඉතාමත්ම ලකුණු 17ක් අවශ්‍යයි පන්දු වලට.
පන්දු 8ට ලකුණු 17ක් අවශ්‍යයි. පන්දු 8ට. අදුනයි අත්ත මෙයා. අදු මොකද කියන්නේ? හරි වා කියවනේ මෙච්චර ලා වෙනවා. නදුන් මදුගේ කාමා ක්ලබ් එකේ ඉස්සර ෆොටෝ ගහපු එක්කෙනෙක් තමයි නදුන් මදුගේ කියන්නේ. ඔහු ගුරුහරුකම් හැම විටම ලබා දෙන බලමු ඔහුගේ දක්ෂතාවය මෙම පන්දු වාරයේදී කරන්න පුළුවන්ද කියලා. ගුරුහරුකම් ලබා දෙන ක්‍රීඩකෙක් තමයි නදුන් මදුගේ කියන්නේ හැමතිස්සෙම. ගවිදුර පුළුවන්ද? නදුන් මදුගේ ඇති වෙන පන්දු වීමට නදුන් මදුගේ ෆොටෝග්‍රැෆර් මේ අස්තාවදී චලිනා දෙවියනවා නෑ දිවෙන ලකුණු කරනවද ලකුණු 16ක් අවශ්‍යයි ලකුණු 16ක් අවශ්‍යයි චූටිදුව ෂොප් එකේ හිමිකරු චරිත් ගාල්ලගේ තමයි පිටිකරණේ නිරත වෙන්නේ නදුන් මදුගේ දිවෙන පන්දු වීමට අස්තාවදී පන්දු රැකීමක් දෙවියාමට ඉතාමත් ආසන්න අවස්ථාවක් දෙවියාමට ඉතාමත් ආසන්න අවස්ථාවක් තව ලකුණු 15යි ඕනේ. ලංකාවේ ප්‍රහාරාත්මක පිටිකරුත් තමයි ගවිදු කියන්නේ. නදුන් බදුගේ දිවෙන පන්දු වීමට. දැල්ලා බලන්න උඩ පන්දුවක්. හිතාවත්ම අවාසනාවන්තයි අවස්ථාවේදී සතිලීනේ කණ්ඩායමට පන්දුව රැක ගැනීමට තිබිය යුතු පන්දු වාරයක්. ඉතින් පන්දුව නදුන් බදුගේගේ ඔව් මේ අවස්ථාවේදී හොඳට පන්දු යවනවා බලමු මේ පන්දුව හොඳට ඉවර ගන්න පුළුවන්ද කියලා. කකුල් දෙක අස්සෙන් නවින්ගේ එක ලකුණකට සීමා වෙනවා. ඉතාමත්ම හොඳ පන්දු වාරයක අවසානයක් ක්‍රිමා වෙනවා. නදුන් බදුගේ ඉතාමත්ම හොඳ පන්දු වාරයක අවසාන ලබා දෙනවා. තව ලකුණු කීයක් ඕනේද? ඕවරයට 13ක් ඕනේ. 17 හිටි 17 බෝල 4ට 13යි. බෝල 4ට 13යි. තීරණාත්මක තරගයක්. බෝල 4ට 13ක්. බෝල 4ට 13ක්. සොප්පෝල් ක්‍රීඩාවේ ෂේන් වෝන් විරුද්ධව ලබා ගන්න කැලුම් ඇවිල්ලා ඉන්න මේ අවස්ථාවේදී පන්දු 4 ලකුණු 13 ගන්න පුළුවන්ද? පුළුවන්. එයාස්තයි නැවතත් පන්දු යැවීමේ වෙනසක් සිදු වෙනවා. අනුරාධපුරවරේ සිටින ලෝචන හෙලංකය පැමිණ පන්දු යැවීමට. ලෝචන හෙලංක තමයි පන්දු ආරයේ අවස්ථාවේදී අනුරාධපුර පුරවරේ සිට පන්දු 4යි ලකුණු 13යි චරිත ඉතාමත්ම භයංකාර මුණක් ව්‍යවස්ථාවේදී නිරූපණය වෙන්නේ. ඔහුගේ සිනහව නැති වී සිටිනවා මේ අවස්ථාවේදී. ලෝචන දිවෙන පන්දුවේ පළවෙනි පන්දුව. ඉතාමත්ම හොඳ පන්දුවක්. දෙවි යනවා මේ අවස්ථාවේදී. චරිත් ගාල්ලගේ දෙවි යනවා. පන්දු 3යි ලකුණු 13යි. පන්දු 3යි ලකුණු 13යි. අතිශය තීරණාත්මකයි මේ පන්දුව. අතිශය තීරණාත්මකයි මේ පන්දුව. පන්දු 3යි ලකුණු 13යි. කණ්ඩායම් නායක සිරිල් නම් ක්‍රිකට් තමයි. සිරිල් නම් ක්‍රිකට් තමයි. ගවිදු මෙම ටාගට් එක ගහයිද? බෝල 3යි ලකුණු 13ට. ලකුණු 13යි අවශ්‍ය පන්දු 3කදී. මේ පන්දුව
ඉතාමත්ම අත්‍යවශ්‍ය පන්දුවක් පිතිකරණයට. තුන්වන පන්දුව වීමට. ඉතාමත්ම සිරිල් අයියා ක්‍රීස් එකෙන් ඉස්සරහට පැමිණ තිබෙනවා. පන්දු 3ට ලකුණු 17යි. ගවිදුගේ පහර. අවස්ථාවේ දැවි යනවා. පන්දු 2ට ලකුණු 13යි. ප්‍රහාරාත්මක පිතිකරු දෙවි යනවා. ගවිදු ගෝල 2ට 13යි. ගේමින් ජොන්ටි තමයි එන්නේ. බෝල 2ට 13ක්. බෝල 2ට 13යි. ගේමින් ජොන්ටි. සමගින් පන්දුවට තව ලකුණු 13යි අත්‍යවශ්‍ය. එක පන්දුවට ලකුණු 13යි. බර්ත්ඩේ ගිෆ්ට් එක තමයි යතුරට හම්බෙන්නේ අද. අන්තිම පන්දුව. එක පන්දුවට ලකුණු 13යි. ජයග්‍රහණය සමරන්න. ජයග්‍රහණය සමරන්න. කේක් එකකුත් මේ අවස්ථාවේදී පැමිණෙනවා. පන්දුවක ලකුණු 13යි අවශ්‍ය. ජයග්‍රහණය කරනවා මේ අවස්ථාවේදී. ජයග්‍රහණය කරනවා. සචින් ලියනගේ කණ්ඩායම. ඒ සමගින් කරනවා. විශිෂ්ට ජයග්‍රහණය පැත්තේ පළමු වතාවට සචින් ලියනගේ කණ්ඩායම බදාදා ජයග්‍රහණය කරනවා. අද ඔක්කොම එන්න කන්න. ෆොටෝ එක